සුබ දවසක් කියලා පිළිගන්න ඕන ඔයාලා අදත් මගේ ඉනෝවේට් විත් සනිත YouTube channel එකට තියාගෙන thumbnail එකේ දාලා තිබ්බා වගේම ඔයාලා මේ වීඩියෝ බලන්න වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ WhatsApp එකේ one time photo එකක් කොහොමද unlimited බලාගන්නේ පුළුවන් වෙන විදිහට හදාගන්න කොහොමද කියලා තමයි යාළුවනේ ඉතින් මම අද මේ කියලා දෙන්න යන්නේ. යාළුවනේ ඔයාලට one time දාන photo එකක් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ එක සැරයක් විතරයි. ඉතින් මම අද මේ කියලා දෙන ඔප්ෂන් එක කරා ඔයාලට පුළුවන් දාන photo එකක් unlimited බලා ගන්න. ඒ කියන්නේ ඇති වෙන තරම් ඇති තරමක් ඒ අදාළ එක බලා ගන්න පුළුවන්. තියාගෙන වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මතක් කරනවා තවම මගේ channel එක නම් දැන් මගේ channel එක subscribe කරලා bell icon එක තෝල් දාලම තියාගන්න. මොකද මේ වගේ සුපිරි වීඩියෝ මම ඉස්සරට ගේනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට bell icon තෝල් දාගත්ත පස්සේ ඔයාලට මේ වීඩියෝ ශනිකවල ළඟට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. තියාගෙන අපිම වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරියව. මේ වැඩේ කරගන්න නම් ඔයාලගේ ෆෝන් එකේ තියෙනවා WhatsApp එක ඕන වෙනවා. ඉතින් WhatsApp එක ඇතුළට ඔයාලා යන්න වෙනවා. ඔයාලට පේන තියෙන WhatsApp එක. ඊළඟට මම යනවා WhatsApp එක ඇතුළට. ඊළඟ WhatsApp එක ඇතුළට ආවට පස්සේ ඔයාලගේ one time photo එක දාපු කෙනෙක් ඉන්නවනේ යාළුවනේ. ඔයාලට one time photo එකක් දාපු කෙනෙක් ඉන්නවනම් අන්න එයාගේ ඇතුළට යන්න ඕනේ යාළුවනේ ඔයාලා. ඉතින් මට one time photo එකක් දාපු කෙනෙක් ඇතුළට මම යනවා. ඉතින් මේ පේන විදිහට මෙතන one time photo එකක් වලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මෙතන කියලා තියෙන විදිහට අපිට මේ photo එක බලා ගන්න පුළුවන් වෙන්නේ එකම එක සැරේ. ඊට පස්සේ අපිට මේ photo එක බලා ගන්න හැකියාවක් නැහැ. ඔයාලට මම මේ කොඩ එකට ටච් කරලා පෙන්නන්න. දෙයවනට මෙතන photo එක මට පේනවා ඒත් ඔයාලට පේන්නේ නැහැ. මොකද මෙතන මම screen record එකක් දාලා තියෙන නිසා. ඉතින් මම පේනවා ඉතින් screen record එක ඔයාලට. අන්න ඒක නිසා දැන් යාළුවනේ මම මේ photo එක මට පේනවා නමුත් ඔයාලට පේන්නේ නැහැ. අන් ඒ වගේ සුපිරි security එකක් දීලා තියෙන මේ photo වලට. ඊළඟට දැන් මේ photo එක බලා ගැනීම හැකියාවක් ආපහු මට බලා ගන්න හම්බෙන්නේ open කියලා පෙන්නනවා. නමුත් මට ආපහු බලා ගැනීම හැකියාවක් නැහැ. ඊළඟට දැන් මේ photo එක මම කොහොමද නැවත බලා ගන්න කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඊළඟට මේ වැඩේ කරගන්න ඔයාලා phone setting වල WhatsApp එක ඇතුලේ තියෙන යාළුවනේ setting එක තියාගන්න වෙනවා. ඉතින් මෙතන උඩ dot තුන ක්ලික් කරාට පස්සේ මෙතන setting icon එකට බලා ගන්න පුළුවන් වෙනවා. එතන setting icon එක ඇතුලට චුට්ටක් කරලා යන්න ඕනේ. ඊට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ WhatsApp එක ඇතුලේ තියෙන setting ටික. ඉතින් ඔයාලට ටික පහළට බලාගත්තොත් බලා ගන්න පුළුවන් වෙන යාළුවනේ storage and data කියලා option එක. අන්නේ storage and data කියන option එක ඔයාලට පේනවා ඇති මෙතන. අන්න ඒක ඇතුලට ඔයාලා එක සැරයක් යන්න. ගියාට පස්සේ ඔයාලට මෙතන setting කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා යාළුවනේ manage storage කියලා. පේනවා ඇති අන්න ඒක උඩ එක සැරයක් touch කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා තියාගන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. තියාගන්න මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ති chats කියලා යට ටික ආපුවම all chats channels කියලා මේ ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. අන්නේ chats කියන එක උඩට එක සැරයක් කරලා යන්න ඕනේ යාළුවනේ. ඉතින් යාළුවනේ ආවට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මම. ඉතින් ඔයාලට දැන් ඔයාලගේ one time photo එක එප්පු කරනවා මම මෙතනින් තෝරගන්න ඕනේ. දැන් මට one time photo එක එප්පු කරනවා මම මෙතනින් තෝරගන්නවා. ඊළඟ one time photo එක එප්පු කරනාගෙන් දැන් මම තෝරගෙන තියෙන මම දැන් බොද කරනවා මොකද මේ photo එක මට පෞද්ගලික නිසා. ඊළඟ මට පේන ඇති one time photo එකක් එප්පු කරනාගේ උඩින්ම තියෙනවා වම් පැත්තේ කෙළවර උඩම තියෙන photo එක තමයි දැන් මට ඒවා තියෙන්නේ මෙයා one time විදිහට. එයා one time විදිහට මට එව්ව එක සැරයක් නමුත් මට දැන් මේක unlimited බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ මතක් කරනවා මේ වගේ මේ සිස්ටම් එක වැඩ කරන්න යාළුවනේ Apple use කරන ඕනම කෙනෙක්ට මේ සිස්ටම් එක වැඩ කරනවා. ඒ වගේම Android use කරන සමහර ෆෝන් වල මේ සිස්ටම් එක වැඩ කරනවා. ඉතින් Android use කරන ඒ වගේ Apple use කරන හැමෝම මේ සිස්ටම් එක වැඩ කරපු ෆෝන් එකේ නම පහලින් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ තවත් කෙනෙක්ට ඒක දැනගන්න. ඉතින් one time photo බලා ගන්න හැකියාවක් ඉතින් මේ හරියක් තියෙනවා. තවත් ක්‍රම තියෙනවා. ඉතින් මම ඒවා ඉදිරියට ගේන්න. ඉතින් දැනගන්න දැන් මගේ channel subscribe කරලා තියාගන්න. ඒ වගේ ක්‍රම තව ගොඩක් තියෙනවා. මම ඉස්සරහට ගෙනවා අනිවාර්යෙන්ම. ඉතින් වීඩියෝ මම වැඩිපුර දික් කරන්න යාළුවනේ. ඉතින් මම අදට යනවා. නැවත වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන. එහෙනම් good bye.